ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ නිකන් ගණිත සූත්‍රයක් ගැන නම් නෙවෙයි. මේක ඇත්තටම අපේ හිතන විදිහම වෙනස් කරන්න පුළුවන් හරිම ප්‍රබල මෙවලමක්. ඉතින් අපි කෙලින්ම මාතෘකාවට බහිමු. ඔව් ඇහුවදී හරි. මේ ක්‍රමය පාවිච්චි කරලා මුහුදේ ගිලුණු රත්තරන් පවා හොයාගෙන තියෙනවා. එතකොට හිතා ගන්න පුළුවන්නේ මේකේ තියෙන බලයයි වටිනාකමයි කොයි වගේද කියලා. හරි. එතකොට මොකද්ද මේ කියන බේස්ගේ ප්‍රමේය කියන්නේ? අපි මේක දිහා බලන්න යන්නේ පොතේ තියෙන විදිහට අර සංකීර්ණ විදිහට නෙවෙයි. මුලින්ම අපේ හිතට, බුද්ධියට දැනෙන විදිහට ඒක තේරුම් ගන්න උත්සාහ කරමු. හොඳයි. මේ සංකල්පය තේරුම් ගන්න අපි පොඩි කතාවක් එහෙමත් නැත්නම් ප්‍රහේලිකාවක් වගේ දෙයක් පාවිච්චි කරමු. අපි කතා කරමු ස්ටීව් කියලා කෙනෙක් ගැන. හරි. මේ තියෙන ස්ටීව් ගැන විස්තරයක්. ඇත්තටම මේක ගත්තේ කනිවන් සහ ටවස්කි කියන ප්‍රසිද්ධ මනෝවිද්‍යාඥයන් දෙන්නෙක්ගේ අධ්‍යයනයකින්. මේ කියන පෞරුෂ ලක්ෂණ ටික හොඳට අහගන්න. මොකද මේකෙන් තමයි අපි ස්ටීව් කියන මොන වගේ කෙනෙක්ද කියන හිතේ මවා ගන්න යන්නේ. හරි. දැන් තමයි ප්‍රශ්නය. මේ විස්තරය ඇහුවට පස්සේ මොකද හිතෙන්නේ? ස්ටීව් කියන්නේ පුස්තකාලයාධිපතිවරයෙක් වෙන්නද වැඩි ඉඩක් තියෙන්නේ? එහෙමත් නැත්නම් ගොවියෙක් වෙන්නද? පොඩ්ඩක් හිතලා බලන්න. හිතට එන පළවෙනිම උත්තරය මොකක්ද? බොහෝ දුරට හිතන්නේ නැත්තේ පුස්තකාලයාධිපති කියලා නේද? අපි හිත ඉබේටම යන්නේ මේ පැත්තට. ඒත් අපේ මේ හිතට, ඒ බුද්ධියට හරිම වැදගත් දෙයක් මගහැරෙනවා. මෙන්න මේ මගහැරණු කාරණය ඇමරිකාවේ ඇත්තටම එක පුස්තකාලයාධිපතිවරයෙක් ඉන්නකොට ගොවින් 20ක් ඉන්නවා. හිතන්න 20ට එක අනුපාතයක්. මේකට තමයි අපි බේස් රේට් එහෙම නැත්නම් මූලික අනුපාතය කියන්නේ. දැන් බලන්න මේ එක තොරතුරක් නිසා මුළු ප්‍රශ්නයම පේන විදිය කොහොම වෙනස් වෙනවද කියලා. ඉතින් මේකෙන් අපිට තේරෙන හරිම වැදගත් දෙයක් තියෙනවා. තාර්කිකව හිතනවා කියන්නේ ලෝකේ තියෙන හැමදේම දැනගෙන ඉන්න එක නෙවෙයි. ඒකෙන් අදහස් වෙන්නේ යම් තීරණයක් ගන්නකොට ඒකට ඇත්තටම ආදාළ වෙන්නේ මොන කරුණුද කියලා හරියටම අඳුරගන්න එක. හරි. එතකොට දැන් ප්‍රශ්නේ තමයි අපිට තියෙනවා ස්ටීව්ගේ විස්තරේ. ඒ වගේම අපිට තියෙනවා මේ අලුත් සංඛ්‍යා ලේඛන. මේ දෙකම එකට එකතු කරලා කොහොමද අපි වඩාත් නිවැරදි නිගමනයකට එන්නේ? අපි බලමු ඒක කරන විදිය. හරි. අපි මේ ප්‍රශ්නට උත්තරේ හොයන්න පොඩි ගණනය කිරීමක් කරමු. හිතමු අපි න්‍යායදියක් විදිහට මිනිස්සු 210 දෙනෙක්ව තෝරගන්නවා කියලා. දැන් අපි දන්න අනුපාතය අනුව ඒ 210 දෙනාගෙන් 200ක් ගොවින් වෙන්න ඕන. අනිත් 10 දෙනා පුස්තකාලයාධිපතිවරු. හරි. ඒක පළවෙනි පියවර. ඊළඟට ස්ටීව්ගේ විස්තරයට, ඒ කියන්නේ නිහතමානී සහ පිරිවෙලකට ඉන්න ගති ලක්ෂණ වලට ගැලපෙන්නේ කවුද කියලා අපි අනුමාන කරමු. අපි නිකමට හිතමු ගොවින්ගෙන් 10.කුත් පුස්තකාලයාධිපතිවරුන්ගෙන් 40.කුත් මේ විස්තරයට ගැලපෙනවා කියලා. දැන් බලමු ඇත්ත සංඛ්‍යා. ගොවින් 200න් 10 කියන්නේ 20 දෙනයි. පුස්තකාලයාධිපතිවරු 10න් 40 කියන්නේ 4 දෙනයි. දැක්කද? අන්තිමට අපි මේ විස්තරයට ගැලපෙන අයව විතරක් අරගෙන බැලුවොත් ඒ අතර නිහතමානී ගොවින් 20ක් ඉන්නවා. ඒත් නිහතමානී පුස්තකාලයාධිපතිවරු ඉන්නේ 4 දෙනෙක් විතරයි. එතකොට අවසාන උත්තරේ මොකක්ද? මේ නිහතමානී පිළිවෙලකට ඉන්න අය 24 දෙනා අතරින් කෙනෙක්ව ගත්තොත් ඒ කෙනා පුස්තකාලයාධිපතිවරයෙක් වෙන්න තියෙන ඉඩකඩ 24න් 4ක් විතරයි. ඒ කියන්නේ දල වශයෙන් 10.7ක් සතවරපතාක සම්භාවිතාවයක්. නම් බලන්න අපි මේ කරපු සම්පූර්ණ දේ අලුත් සාක්ෂියක්, ඒ කියන්නේ ස්ටීව්ගේ විස්තරය ආවම අපේ තිබුණු මූලික විශ්වාසය යාවත් කාලය කරපු එක. අන්න ඒක තමයි බේස්ගේ ප්‍රමේය හදවතම. හරි. දැන් අපි මේ සංකල්ප ටික නාම කරමු. ප්‍රමේයයේ පළවෙනිම කොටසට අපි කියනවා పూర్වය නැත්නම් prior කියලා. මේ කියන්නේ වෙන කිසිම දෙයක් නෙවෙයි, කිසිම සාක්ෂියක් දකින්න කලින් අපි හිතේ තියෙන මූලික විශ්වාසය. අර ස්ටීව්ගේ කතාවේදී එක පුස්තකාලයාධිපතිවරයෙකුට ගොවින් 20ක් ඉන්නවා කියන එක තමයි අපේ పూర్ව විශ්වාසය. ඊළඟට එනවා සම්භාව්‍යතාවය හිම නැත්තල් likelihood. මේකෙන් කියවෙන්නේ අපේ විශ්වාසය ඇත්තක් කියලා හිතුවොත් අපිට ලැබුණු සාක්ෂිය දකින්න තියෙන ඉඩ කොච්චරද කියන එක. උදාහරණයක් විදිහට කෙනෙක් පුස්තකාලයේ අධිපතිවරයෙක් නම් එයා නිහතමානී සහ පිළිවෙලකට ඉන්න කෙනෙක් වෙන්න තියෙන 40ක අවස්ථාව තමයි මේ. අන්තිමට එන්නේ පශ්චාත් නැත්නම් posterior. මේක තමයි අපේ අවසාන උත්තරේ. කියන්නේ අර තිබුණ මූලික විශ්වාසයයි අලුත් සාක්ෂියයි දෙකම සලකලා බලුවට පස්සේ අපි ලැබෙන අලුත්ම යාවත්කාලීන වුණ විශ්වාසය.
හොඳයි. දැන් අපි කතා කරපු ඒ කොටස් ඔක්කොම එකතු කරලා හදපු සූත්‍රය තමයි මේ තියෙන්නේ. මේක දැක්කම සංකීර්ණයි කියලා හිතෙන්න පුළුවන්. ඒත් ඇත්තටම එහෙම නෑ. බලන්න වම් පැත්තේ තියෙන්නේ P of h/e කියන්නේ අපි හොයන පශ්චාත් එක. ඒ කියන්නේ අන්තිම උත්තරේ. දකුණු පැත්තේ තියෙන්නේ අපි දැන් කතා කරපු P of h කියන పూర్ව එකයි P of e/h කියන සම්භාවිතාවයයි. සරලවම කිව්වොත් මේ සූත්‍රයෙන් කරන්නේ අපේ මූලික විශ්වාසය අරගෙන අලුත් සාක්ෂිවලට අනුව ඒක යාවත්කාලීන කරලා දෙන එක. ඒ නිසා මේ සූත්‍රය කටපාඩම් කරනවට වඩා ගොඩක් වැදගත් වෙන්නේ ඒක පිටිපස්සේ තියෙන අදහස තේරුම් ගන්න එක. මොකද ඒ අදහස හරිම සරලයි වගේම හරිම ප්‍රබලයි. ඉතින් මේ හැම දෙයකින්ම අපිට ගන්න තියෙන ප්‍රධානම පාඩම තමයි මේ අලුත් තොරතුරක් අලුත් සාක්ෂියක් ලැබුණම අපි අපේ විශ්වාසයන් සම්පූර්ණයෙන්ම අතෑරලා දාන්නවත් අලුතින්ම හදා ගන්නවත් ඕන නැහැ. ඒ වෙනුවට අපි කරන්න ඕන දැනටමත් තියෙන විශ්වාසයන් ඒ අලුත් තොරතුරට අනුව යාවත්කාලීන කරන එක. අන්න ඒක තමයි බේසියානු චින්තනයේ හරය. හොඳයි ඉතින් අවසාන වශයෙන් පුඩ්ඩක් හිතන්න මේ හිතන විදිය මේ මානසික ආකෘතිය තමන්ගේම විශ්වාසයන් දිහා බලන්න පාවිච්චි කරන්න පුරුවන් නේද? තමන්ගේ මතයන් දිහා මේ කෝණයෙන් බලන්න පුරුවන්ද? මේ ප්‍රශ්නේ ගැන හිතන්න ඉඩ තියලා මම අදට නවතිනවා.